ඕගොල්ලෝ බොහොම හොඳින් දන්නවා ෆැෂන් සහ ටෙක්ස්ටයිල් කියලදේ. ඇබයි ඔගොලුන් යමිසි අදහසක් තියලුවේ ෆැෂන් සහ ටෙක්සයිල් කැන මොකක්ද කියලා. ඔගොල ලෝක දැකලා හොයලා බටිකක් අඩුවෙන් වඩී තියෙනවාන්න ඔගොල්ල ෆැෂන් සහ ටෙක්සයිල් කියවම දකින්නේ කලස් ස්කෙචස් සහ ට්‍රෑම් ෂෝ එකක් වගේ දෙයක් සමට මේ වගේ ඩම එකක් විතරක් වෙන්න පුළුවන්. හැබැයි ඔගොල ටිකක් හොයලා බැලුවොත් මීට වඩා ගොඩාක් දේවල් ලෝක තුළ මේ ඉන්ඩස්්‍රී යටද තියෙනවා. එතුට අපි ගත්තොත් මේ ඉන්ඩස්්‍රියයේ මේ කියන වශන කීපේට ෆැෂන් ටෙක්සයිල් ඔය කියන වචනවලට සම්බන්ධ නොවන ඉන්ඩස්්‍රිය එකක් තමයි හොයාගන්න බැයි. මේ ෆැෂන් ටෙක්සයිල් කියන වචනවලට හැම කියනම ඉන්දස්්‍රිය එකක් හැම කියන ඒරයා එකක්ම සම්බන්ධ වෙලා තියෙනවා බොහොම ලස්සනට සහ බොහොම ෆෝෆෙක්ට විදියට. තුර අපි ගත්තොත් මෙතන ඔගොල දකිනවා මැටීරියල්ස් මෙතන දකින ඔගොලුම් ෂේප්ස් සහ විවිධ පර්සනැලිටිස් දාන්නවා. දකිනා තොකට අපි ගත්තොත් මේ දේවල් නිකම්ම අපපු දේවල් මේ එතර අපි කල්පනා කරලා බැලුවොත් කල්පනා කරන්න පුළුවන් මේවා මේ යාන් එකක් අයබ එකක් ඉඳලා මේ ඇඳුමක් කියන තැනට එම ලොකූ ගමනක් කැවිල තියෙනවා. එතෙන්ද ඉන්ඩස්ට්‍රී සෑහෙන ප්‍රමාණයක් සම්බන්ධ වෙලාති. ඔගුල් අපි කතාකරොත් අයිට ඉන්ඩස්ට්‍රිය එක ඔගොල්ලු දැන් අලු හිදන මේ ඒ අයි ටෙක්නෝලජි වගේ දේවල් එන්නතැන් අපි ගත්තු නැනෝ ටෙක්නෝලජි වගේ දේවල් එහෙම නැත්තන් අපි හිතුවත් සයිකලෝජි වගේ ෆැක්ටස් මේ හැම්ම දෙයක්ම සම්බන්ධ වෙලා රිසර්ච් කරලා ට්‍රෙන්් ෆෝකාස් කරලා තමයි මේ තැනට ඇවිල්ලතිය. ඔගොල ඇනුමක් යන යනකට කල්පනා කරන්න මේක ඇතුලේ කොච්චර ඉන්ඩස්ට්‍රීස් ප්‍රමාණය කී දෙනෙක්ග නොලේගෙස් එකතු වෙලා තියෙනද කියලා. ත්‍රගත්තොත් අපේ රට විතරක් නෙමේ මෙතරින් හට ගොඩ ආක්ලෝක රටවල විවිධ සිටුවේෂන්ස් තියෙනවා ටෙක්නෝලෝජීස් තියෙනවා. තර මේ තැන්වලදි මෙතන ලොක්කු වෙනස්කම් ගොඩක් දකිින්ට පුළුවන්. එතර අපි බැලුවොත් මෙතැන්ට සම්බන්ධන අපි කිව්ව වගේම සයින්ස් ටෙක්නෝලජී සයිකලෝජී හැම දෙයක්ම සම්බන්ධ විනිද ගත්තොත් මේ හැම්ම ඒරයා එකකම අය මේ ඉන්ඩස්ට්‍රී එක වැඩ කරනවා. එතර අපි ගත්තොත් ඕගොල්ලුන්ගේ නොලේජ් ඕගොලන්ගේ විවිධ හිතන විදිතියන්න පුළුවන්. අසමට ක්‍රියටව් මයින්ඩ එකක් තියෙන කෙනෙක් වෙන්න පුළන් හරි සයිටිෆිකල් කෙනෙක් වෙන්න පුළුවන්. හරිම සමහට ආටිස්ටික් කෙනෙක් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හැම මයින් සෙට් එකක් මේ ගතු වෙන තැනක්ම මේ ඉන්ඩස්ට්‍රික කියන්න. එතකොට මේ ඉන්ඩස්ට්‍රේ අපි ගත්තුත් හයිලි ඩිමාන්ඩ ඉන්ඩස්ට්‍රේ එකක් දක් හැමෝම් ඇඳුම් අඳනවා. තර මේ ඉන්ඩස්ට්‍රිය හැමදාම වැඩි වෙනවා ඔපචින්ටස් වැඩි වෙනවා නිසා අඩුවීමක් නැහැ. තර මේක වෙනස්වීමක් එහෙම හොඳ පැත්තර නිසා ගැටලුකාරී පැත්තකට අපට දකින නෑ. හැබැ ඔගොල දකිින් නැති රටවල් විදිහට අපන් ඩවන්ස් මේ ඉන්ඩස්ට්‍රියක දකිින්ට තියෙනවා. එතර මේ අපන් ඩවන්ස් අපි කොහොමද මැනේජ් කරගත්තේ. අද වෙනකොටත් ලංකාව විශාලතම ආදායම් මාර්ගයක් රටක් විදිට ගත්තු මේ ඉන්ඩස්ට්‍රියක. මේක ඇත්තටම මේ ලෝකෙ වැඩිපුරම ආදායමපුගෙන වැඩිපුරම භාවිච්චයෙන් වැඩිපුර කතා බහට ලක්වෙන වැඩිපුර අවධානයට ලක්වෙන ඉන්ඩස්ට්‍රේ එක. ඉතින් ඕගොල්ලොන්ට තේරෙනවා මේ කියන වචන ටික කියද්දි මොනවගේ අවධානයක් මොනවගේ මයින් සෙට් එකක්ද මෙතෙන්ට සම්බන්ධ කරන්න ඕනෙ කියලා. ඕගොල්ලොන්ගේ ඇතුළේ ඉන්න පුද්ගලයා ගැන පොඩ්ඩක් කල්පනා කරල බලන්න. ගොලුන්ගේ කැමැත්ත තියෙන මොනවගේ දේකටද අපි ගතොත් අපි කැමති නැහැ. මොනහරි පුංචි දෙයක් කරලා ලෝකෙන් හැංගිලායින්ට අපට තින ජීවිත කාලේ අපි කැමති මොනාරය අලුත් දෙයක් කරලා ලස්සන දෙයක් කරලා ලෝක එත්තක එකතු වෙන මං හිතනවා මේ ටෙක්සයිල් පැෂන් ඉන්ඩස්ට්‍රේක කියන එකට ගොඩාක් හොඳ ඔපචනිටිය එක. I think you better to try that opportunity. මම හිතන ෆියචර් ලංකායිතින් ඉස්සරහට වර්ක්ෂප් සෑහන ප්‍රමාණයක් තියෙන ඔගොලුගේ පාත්වස් කලිය කල හොඳ අයිඩිය එකක් තියෙන. හිතන ඔගොල්ල ඔපචනිටස් ඉස්සරහට ගන්න එක වඩාත්ම හොඳ වෙයි. ඕගොල්ල මේ අලුතෙන් අහන වචන ඔගොල්ට පුරුදු වචන පුරුදු නැති වචන හැම දෙයක්ම ක්ලියර් කරගන්න හොඳ ඉන්ඩස්ට්‍රිය එකක් තමයි මේක. ඔගොල්ල දකින ස්කෙච්ච එක ග්‍රෝවින් එකක ඉඳලා අබහෝම ෆැන්සි ගාමෙන්ට් එක කතරනදට වඩා දැම්මක් හිතන්න ඔගොල්ලු දන්න මෙතන ගොඩාක් දේවල් තියෙනවා කියලා. මෙතන අදහසක් අයිඩියා එකක් ඉස්සරහට ගනිවි තැනඉදලා ඩිසයින කෙනෙක් කොහොමද මාර්කටින් කරන්නේ කොහොමද මර්ජන්ටයිස් කරන්නේ කොහොමද මැටිරියල් මැනේජ් කරන්නේ කොහොමද මුළු ඉන්ඩස්ට්‍රේ එකක්ම හැඳුල් කරන්නේ එමනතම් කොහොමද අලුත් මැටිරියල් වලට ඉන්වෙස්ටිගේට් කරන්නේ කොහොමද මේකට AI සම්බන්ධ කරන්නේ ටෙක්නෝලොජිස් එකතු කරන්නේ කොහොමද ඔයගොල්ලෝ මේ ලෝකෙට හිතාගන්නවත් බැරි අලුත් දේවල් මේ හරහා දෙන්නේ. අපි ගත්තොත් මෙඩිසිනල් ටෙක්ස්ටයිල්ස් අපි ගත්තොත් අපේ ජීවිතයක් බේරගන්න උවමනා වෙන ටෙක්ස්ටයිල් ෆැක්ටර්ස් මැටීරියල්ස් තියෙනවා මේ ලෝකේ. වාහනයක් ගත්තොත් වාහනයක් ඇතුලේ ටෙක්ස්ටයිල් කොහොමද මොඩිෆිකේෂන් වලට එකතු වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ දැන් හිතන්න ඕනේ ටෙක්ස්ටයිල් ෆැෂන් කියලා හිතන දේ වෙනද ඔයගොල්ලෝ හිතපු දෙයට වඩා වැඩි දෙයක් කියන එක. හිතන්නේ පොඩ්ඩක්
සර්ච් කල්ලා බලන්න ඔගොල බොහොම හොඳ ඉනොවේටව් හොඩ හොම හොඳ ඔයලා බලන ජෙනරේෂන් එකක් ඔගොලෝ ඒලවස් කරට පස ඔගොලම ජීවිත ඊළඟ ෆෝකස එක මොකක්ද කියලා හොයනවා සමට කන්ෆෂන්ස් ඇති ඉතේ තියෙන ඩ්‍රීම්ස් ඇති ම හිතනි පොඩ්ඩක් එවක් කලිය කරල සරහට යන එක හොඳ I think you better to think and you better to try you better to have some opportunities and you better to investigate good luck with you all